ක්‍රිස්තුන් වහන්සේ තුළ මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි, අද අලුබදාදාට පසු වෙන බ්‍රහස්පතින්දා ස්වාමීන් වහන්සේ අපිට ආරාධනා කරනවා අපේ ජීවිතයේ කුරුස දරාගෙන වහන්සේ පසුපස ගමන් කළ යුතු බව. ඔබෙත් මගේ ජීවිතවල තියෙන කුරුස මොනවද? අපේ කුරුසේ හඳුනගෙන තියෙනවද? අපේ කුරුසේ වහන්සේ වෙනුවෙන් දරා ගන්නවද කියන ඒ කාරණාව මේ චතාරිකේ මෙනෙහි කරන්න දවසේදී වහන්සේ අපිට ආරාධනා කරනවා. ඒ කුරුස සතුටින් බාරගෙන අපේ ජීවිතයේ තමකම නැසීමේ උපකරණයක් බවට ඒ කුරුසේ පත් කරගන්න අපි උත්සාහ කරමු. ස්වර්ගයත් මේ මහ පොළොවත් යා කරන පාලමක් බවට ඒ කුරුසේ පත් කරගනිමු. එවිට ඒ කුරුස අපේ ජීවිත තර්ජනයක් නෙවෙයි, අපේ ජීවිතයට තව අවස්ථාවක් බවට පත් වේවි. ඒ සඳහා අවශ්‍ය වන ප්‍රසාදය අපි අද දවසේදී ඉල්ලමු.